වැද්දාගේ ජංගිය සුද්දිගේ බ්ලැක් වෙයි කියන අර යට ඇඳුම් වල විකාශනය. අයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපි හැමදාම පාවිච්චි කරන ඒත් වැඩි හිත යොමු නොකරන දෙයක් ගැන. ඔව් යට ඇඳුම් ගැන. හරියටම. අතීතයේ වැද්දන්ගේ කොලාතු ආවරණයේ ඉඳලා අද තියෙන මේ විලාසිතා දක්වා විශේෂයෙන්ම කාන්තා යට ඇඳුම්. ඒ කියන්නේ පෑන්ටියයි බ්‍රෙසියරයයි කොහොමද හැඩ ගැහුනේ කියලා. ඒ කියන්නේ ඒකට බලපාපු සමාජ කාරණා තාක්ෂණය විලාසිතාව මේ ඔක්කොම ගැන අපි බලනවා. ඔව් ඒ ඔක්කොම ගැන. එහෙනම් අපි පටන් ගමු නේද? ඇත්තටම. මිනිස්සු කවදා ඉඳන්ද මේවා අනින්න පටන් ගත්තේ? කොහොමද මේක අර කොළ අත්තක ඉඳන් අද තියෙන විලාසිතා දක්වා ආවේ? ඔව් ඒක ඇත්තටම හිතන්න ඕන ගමනක් තමයි. මූලික අවශ්‍යතාවයක් විදිහට පටන් අරන්. පස්සේ කාලෙක මේක විලාසිතාවක් සමහර විට සංස්කෘතික දෙයක් එහෙමත් වෙනවා. මේ කොළ අත්තක ඉන්නව විලාසිතාවක් වෙනකල් ආපු කතාව ටිකක් හාර අවසලා බලමු නේද? මුලින්ම තියන්නේ අර වැද්දන් භාවිත කරපු කොළ අතු ගැන. ඔව් ඒක තමයි මූලාරම්භයේ විදියට සලකන්නේ. එතනින් තමයි රෙදි වලට මාරු වෙන්නේ. ඊට පස්සේ ඉතින් විලාසිතාවක් බවට පත් වෙනවා. පුදුම හිතෙන කාරණයක් විශේෂයෙන් පෑන්ටිය ගැන. ඒක තමයි 19 වෙනි සියවසට කලින් යුරෝපේ කාන්තාවන්ට අද අපේ දකින්න විදිහේ පෑන්ටියක් තිබිලම නෑ කියන එක. ඇත්තදම ඒක කොහොමද? ඒ කියන්නේ යාලා ඇඳලා තියෙන්නේ ගවුම් වගේ දේවල් විතරයි. යටට අර වෙනම ආවරණයක් නැතුව. ඒක නම් හිතා ගන්න තමාරුයි වගේ. ඉතින් කොහොමද එතකොට මේ නූටන පෑන්ටියේ එන්නේ? ඒක වෙන්නේ 20 වෙනි සියවසේ මුල් හරියේ. අර 1920 1930 ගණන් වල වගේ. හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි අර කාන්තා නිදහස ගැන කතාබහ වැඩි වෙන එක. රැකියාවලට යන එක, ක්‍රීඩා කරන එක වගේ දේවල්. ඔව්. එතකොට පහසු ප්‍රායෝගික ඇඳුමක අවශ්‍යතාවය එනවා. ගවුම් එහෙමත් කොට වෙන්න පටන් ගන්න ඕනේ ඒ කාලේ. ඒ කියන්නේ අවශ්‍යතාවයි විලාසිතාවයි දෙකම. හරියටම. අනිත් වැදගත්ම දේ තමයි අලුත් තාක්ෂණය. අලුත් රෙඩි වර්ග එනවා. ඉලාස්ටික් වගේ. ඔව්. ඉලාස්ටික්, නයිලෝන්, රේයෝන්, සැහැල්ලු සිල්ක්. මේවා නිසා තමයි ශරීරයට පහසු හැඩයට ගැළපෙන ඒවා හදන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අර විවිධ විලාසිතා එන්නේ. හයි වේස්ට්, ෆ්‍රෙන්ච් නිකර්ස්. බිකිනි කට්, ෆුල් කවරේජ් ගොඩක් විලාසිතා එනවා. මුලාශ්‍රී තියෙනවා නේද අර 19 හැඩ ගණන් වල බිකිනි අඬවය ආවම ඒක හරිව ජනප්‍රිය වුණා කියලා. ඒක ලොකු පෙරලියක් කළා. ෆ්‍රෙන්ච් නිකර්ස් කිව්වේ අර ටිකක් බුරුලේවන්නේ. බිකිනි කට් එකෙන් තවත් ආවරණීය අඩු වුණා. ඉතින් එක එක අවශ්‍යතාවලට එක එක රුචිත්වයන්ට ගැලපෙන්න මේක වෙනස් වුණා. අන්තිමට පෑන්ටිය කියන්නේ නිකම්ම ඇඳුමක් නෙවෙයි. ඔව් ඒක කාන්තාවගේ විශ්වාසය, විලාසිතා තීරීම වගේ දේවලුත් පෙන්눔 කරන දෙයක් වුණා. හරියටම ඒක පුද්ගලිකත්වයේ කොටසක් බවටත් පත් වුණා. හරි. එතකොට බ්‍රෙසියරය. ඒකේ කතාව කොහොමද? බ්‍රෙසියරය නම් ඊටත් කලින් ඉඳන් එන දෙයක්. ඒ කියන්නේ අර 16 වෙනි සියවසේ විතර ඉඳලම යුරෝපයේ කෝසෙට් කියලා දෙයක් තිබිලා තියෙනවා. කෝසෙට් ඒක මොන වගේද? ඒක ඇත්තටම ශරීරය හැඩ ගන්නවන්න විශේෂයෙන් ඉන සිහින් කරලා පෙන්වන්න පාවිච්චි කරපු ගොඩක් තද අර ඇටකටි වගේ දේවල් දාලා හයි කරපු ඇඳුමක්. ඒක නම් අපහසු ඇති නේද? ඔව් අනිවාර්යෙන්ම. ඒක අද තියෙන බ්‍රෙසියරයට වඩා සෑහෙන්න වෙනස්. එතකොට මේ නූතන සැහැල්ලු බ්‍රා එක එන්නේ කොහොමද? ඒකත් 20 වෙනි සියවසේ තමයි විලාසිතාවක් වෙන්නේ. මූලාශ්‍රය විශේෂයෙන් කියනවා මේරි ෆිල්ප්ස් ජේකබ් ගැන. 1914 දිනේද? ඇමරිකානු කාන්තාවක් එයා තමයි අර ලේන්සු දෙකකුයි පිත්තපටියකුයි අරගෙන හරිම සරලයිනේ. සරල නිර්මාණයක්. ඒක තමයි නූතන බ්‍රෙසියරයේ මුල්ම අවස්ථාව වගේ වෙන්නේ. කෝසෙට් එකේ අපහසුයෙන් මිදෙන්නත් එක්ක. එයාගේ ගවුමට යටින් කෝසෙට් එකේ ඇට පේන නිසා හැදුවා කියලාත් කියනවා නේද? එම කතාවකුත් තියෙනවා. එතනින් පස්සේ ඉතින් තාක්ෂණය දියුණු වෙද්දී එක එක විදිහේ කප් සයිස්, හැඩ, වර්ණ, රෙදි වර්ග වලින් බ්‍රෙසියර් එන්න පටන් ගන්නවා. පෑන්ටි වගේම තමයි විලාසිතා අවශ්‍යතා එක වෙනස් වෙනවා. හරියටම. එතකොට මේ ඔක්කොම සාරාංශ කළොත් අපි කතා කළේ අර වැද්දන්ගේ කොල්ලාතු වල ඉඳලා 19 වෙනි සියවසට කලින් පෑන්ටියක් නැතිබුණු කාලයක් පහු කරලා මේරි ෆිල්ප්ස්ගේ නවනිපැයුම හරහා අද තියෙන මේ අධිතාක්ෂණික විවිධාකාර යටැඳුම් දක්වා ආපු හරිම දිග රසවත් ගමනක් ගැන. වැදගත්ම දේ තමයි මූලාශ්‍රය පින්නන විදිහට යටැඳුම කියන්නේ නිකම්ම රෙදි කැල්ලක් නෙවෙයි. ඒක සමාජ වෙනස්කම්, කාන්තා නිදහස,
තාක්ෂණික දියුණුව මේ හැමදේම එක්ක බැඳිලා තියෙනවා. ඒක සංස්කෘතික සංකේතයක් වෙලා ඇත්තම. හොඟයි බලමු. එනවිතින් අද අපි කතා කරපු දේවල් වලින් පැහැදිලි නේද? යට ඇඳුම් කියන්නේ නිකම්ම අවශ්‍යතාවයකට වඩා දෙයක් කියලා. හරියටම හරි. ඒ කියන්නේ ඉතිහාසයක් තියෙනවා, විකාශනයක් තියෙනවා, අන්තිමට විලාසිතාවක් පවා විලා. අර මූලාශ්‍රය අපිට ඒට හොඳට මතක් කරනවා. හිතන්නකෝ මේ වගේ සරල මූලික දෙයක් වුණත් කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ? සමාජයේ විවිධ අරුත් ගන්නවා. සමහර වෙලාවට මේක ලොකු කර්මාන්තයක් බවට පත් වෙනවා. ඒක ඇත්ත. අර ලිපියේ මාතෘකාව වගේම වැද්දාගේ අර කොළ අත්ෙන් පටන් අරන් බ්‍රෙසියරේ දක්වා ආපු ගමන. ඒක තමයි මේ වෙනස් වීමේ හොඳම උදාහරණයක්. ඔව්. ඒ වගේම තව දෙයක් තියෙනවා මූලාශ්‍රය අපිට හිතන්න ඉතුරු කරන්න. මොකද? අර කාන්තා යට ඇඳුම් විලාසිතා ලෝකයේ ඇතුලේ හරිම ප්‍රබල සන්නාම බිහි වුණා නේද? ඔව්. ජාත්‍යන්තර මට්ටමේවා. හරියටම. ඉතින් ඒක උනේ කොහොමද කියන එක. මූලාශ්‍රය නම් ඒ සමාගම් ගැන කෙලින්ම කියන්නේ නැහැ. ඒත් අර ප්‍රශ්නය මතු කරනවා. ඒකත් හිතන්න දෙයක් තමයි. ඔව්. සමහර විට ඒ ගැනත් ඉස්සරහට අපිට හොයාලා බලන්න පුළුවන් වෙයි. ඉතින් අන්තිමට අපිට සවන් දෙන අයට පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු නේද? හොඳ අදහසක්. මේ ඉතිහාසය දිහා බැලුවම අනාගතයේදී කොහොම වෙයිද? අලුත් තාක්ෂණය, තිරසාර බව වගේ දේවල්. එහෙම නැත්තම් වෙනස් වෙන සමාජාකල්ප. ඔව් මේවා යට ඇඳුම් වල මෝස්තරවලට පාවිච්චි කරන ද්‍රව්‍යවලට ඒවායේ කාර්යභාරයට කොහොම බලපාවිද? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.